වන්නි මහා සටන 2026 මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් සංවිධානය වන නිල මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධ වන ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. ඉක්වරකිය මහසෙන් ජාතික පාසලේ විදුහල් ප්‍රතිනිධි ඒ වගේම මගේ විද්‍යාලයේ විදුහල් ප්‍රතිනිධි ඔබ දෙපළකින් අවසරයි. දැනගන්න කැමති මේ වන්නි මහා සංග්‍රාමය කියන නමින් මේක සංවිධානය වෙන්නේ ඇයි කොහෙද කොතැනද මේක පැවැත්වෙන්නේ කවද්ද පැවැත්වෙන්නේ මේකේ අරමුණ කෙටියෙන් දැනගන්න කැමතියි. යෝගී වන්නිනායක ජාතික පාසල සහ නිකවැරදිය මාසෙන් ජාතික පාසල සෞඛ්‍ය පාසල සමග අපි ක්‍රියාවෘත්තේ ආරම්භ කළා ප්‍රථම වතාවට අපේ ක්‍රිකට් පාසල් දෙකේම ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් මහා ක්‍රිකට් තරඟාවලියක් එකක්. ඉතින් මේකේ දෙවෙනි අධීරය තමයි මේ වර්ෂයේ අපි සැලසුම් කරගෙන තියෙන්නේ ජූනි 19 වෙනිදා නිකවැරදිය මහසෙන් ජාතික පාසල් ක්‍රීඩාංගණයේ. ඉතින් අපි ගියවර පසුගිය වර්ෂයේදී අපි මේ ක්‍රිකට් තරඟාවලිය පැවැත්වුවේ යෝගී වන්නිනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී. ප්‍රථම වතාවට ඒ අවස්ථාවේදී මහසෙන් ජාතික පාසල අපි පාසලට ගත්තා. ප්‍රථම වතාවට අපි සාර්ථක විදිහට මේ ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ කරද්දී මිනි දෙවෙනි අධීරයේ දෙවෙනි වර්ෂයේ දෙවෙනි මාස තමයි මේක අපි පවත්වන්නට කටයුතු කරන්නේ. මේකේ මේ නම හැදුනේ ඇත්තටම අපි පාසලේ නම වන්නි නායක. එතකොට වන්නි කියන නම මහසෙන් ජාතික පාසලේ මහ කියන වචනේ කරා වන්නි මහ සටන විදිහට අපි මේක නම් කරා. නමුත් ඇත්තටම මේ නාමය මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. පාසල් දෙකේ නම් එකතු වුණාට වඩා මේකෙන් කියවෙනවා ඇත්තටම මේ වන්නියේ අපි ගැන. එතකොට මේ වන්නියට අපි පාසල් දෙකම නෑකම් කියනවා. අපි පාසල් දෙකම මේ වන්නියේ මිනිස්සු. ඊළඟට තවත් කාරණයක් තමයි මේ පාසල් දෙකම ආරම්භ කරන්න සහ පුරෝගාමී චරිතයක් ඉන්නවා අපේ රටේ ශ්‍රේෂ්ඨ මුදල් ඇමතිවරයෙක් යෝගී වන්නිනායක මැතිතුමා. එතකොට එතුමාට නෑකම් කියන ප්‍රදේශ දෙකක්. ඒ නිසා මේ නාමය වන්නි මහා සටන සංග්‍රාමය මම හිතන්නේ සෑම අතින්ම ගැලපෙන මේ ක්‍රිකට් තරගයට සෑමතින්ම ගැලපෙන නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපේ අරමුණ පාසල් දෙකේම ක්‍රිකට් සංවර්ධනය කරන්න. ඒ ක්‍රිකට් සංවර්ධනය කරන්න මේ ලිග් මැච් එක වාර්ෂිකව පවත්වන්නට කටයුතු කිරීම පාසල් දෙකටම ගොඩාක් වැදගත් වෙනවා. අපි සම්මත කරගත් පාසල් වලට විතරක් සීමා වෙලා තියෙනවා. දැන් මේ වන්නේ ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලට එකතු වෙලා මේ කරන ක්‍රියාදාමය කියන්නේ ඒකේ විශේෂත්වය මොකක්ද කියලා දැනගන්න. ඇත්තටම මම නිකවැරදිය මහසෙන් ජාතික පාසලට ඇවිල්ලා තාම ගත වෙලා තියෙන්නේ මාස එකමාරක් වෙන කෙටි කාලයක්. මම ඇත්තටම සතුටුපත් වෙනවා ගල්ගමුව යෝගී වන්නිනායක ජාතික පාසල සහ නිකවැරදිය මහසෙන් ජාතික පාසල අතර මෙම වර්ෂයේ ජූනි 19 වෙනිදා තමයි දෙවෙනි වරට පවත්වනු ලබන්නේ නිකවැරදිය මහසෙන් ජාතික පාසල ක්‍රීඩාංගණයේදී මේ දෙවෙනි වරට පවත්වනු ලබන මහා ක්‍රිකට් ගැටුම සඳහා
සත්කාරකත්වයට දක්වීමට හැකියාව ලැබෙන පිළිබඳව මම සතුටුපත් වෙනවා. නිකවරේ මහසෙන් ජාතික පාසලට මෙවර සත්කාරකත්වයේ දැක්වීමට හැකියාව ලැබෙන පිළිබඳව ඇත්තටම මෙම වන්නි මහා ක්‍රිකට් තරගය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ගල්ගම යූවි වනිනාගේ ජාතික පාසලේ වර්තමාන විදුහල්පති සුමුදු තෙන්නකෝන් විදුහල්පතිතුමාට සහ නිකවරණිය මහසෙන් ජාතික පාසලේ හිටපු විදුහල්පති දයානන්ද ජයසුන්දර මහත්මයා යන පාසල් දෙකේ විදුහල්පතිතුමන් දෙදෙනාටයි. විශේෂයෙන්ම පාසල් දෙකේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගැනීම විශේෂ සමගාමී කටයුත්තක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කර ගැනීම ක්‍රීඩාව සඳහා වැඩිපුර දරුවන් යොමු කර ගැනීම වැනි අරමුණු කේන්ද්‍ර කර ගැනීම තමයි අපි මෙම වන්නි මහසටන ආරම්භ කරලා තියෙන්නේ. කොළඹ නුවර වැනි ප්‍රදේශවල ඉගෙනුම ලබන දරුවන්ට ලැබෙන බිග් මැච් සංකල්පය වන්නේ අපේ දරුවන්ටත් ලබා දීම තමයි පාසල් දෙකේ විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයන් වල අරමුණ වන්නේ. මම විශ්වාස කරනවා මේ පාසලේ විදුහල්පතිතුමා මේ බිග් මැච් සංකල්පය ආරම්භ කිරීම සඳහා පසුගිය වර්ෂයේදී ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරලා තිබුණා. ඇත්තටම පාසල් දෙකේ විදුහල්පතිවරුන් දෙදෙනාට වගේම පාසල් දෙකේ ක්‍රීඩා පුහුණුකරුවන්ට ක්‍රීඩා භාර ආචාර්යවරුන්ට අනුග්‍රාහක බවතුන්ට ඒ වගේම ආදි ශිෂ්‍යයන්ටත් මම මේ අවස්ථාවේදී උස්තුතිය පුද කරනවා. දෙවෙනි වතාවටත් මෙවැනි ආකාරයට වන්නි මහ සටන පැවැත්වීමට සම්පූර්ණ ශක්තිය ලබා දීම පිළිබඳව. එළියට තරණ බිග් මැච් සංකල්පයේදී අවධානය දිය යුතු බොහෝ කරුණු තමයි විනය හා ආරක්ෂාව පිළිබඳ මේ ප්‍රශ්නය. මොකද පහුගිය කාලය තුලදීම අත්දැකීම් තියෙන මේ ලංකාවේ බිග් මැච් සංකල්පය තුලදී සිදු වූ අනතුරු එම ජීවිතක්ෂයට පත් වෙන අවස්ථාව තියෙනවා. වන්නි මහ සටන තුලදී විනය හා ආරක්ෂාව පිළිබඳව සුවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මේ දෙකොටසකෙම සූදානමක් තියෙනවා කියන්නේ. මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. ඔබ අපි සියලු දෙනාම දැක්කා පසුගිය දිනවල බිග් මැච් තරඟ අතරතුර ඇතැම් වෙලාවට තරඟ නිමුණාට පස්සේ ජයග්‍රහණය සැමරීම සඳහා සිදු කරන ලද කර්තව්‍යයන් වලදී තුවාල වී මරණ පවා වාර්තා වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඇත්තටම වන්නි මහ සටන තුල එවැනි දෙයක් සිදුවන්නේ නැහැ. විශේෂයෙන්ම පාසල් දෙකේ විදුහල්පතිවරු මේ වන විට මේ තරඟය විධිමත්ව ආරක්ෂාකාරීව විනය උසස් තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කරලා දෙනවා. මේ ගිවිසුමේ පිටපතක් මට පෙන්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මේ ගිවිසුම පාසල් දෙකේ විදුහල්පතිවරු දෙදෙනා අත්සන් කරලා මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වගේම මේ තරඟාවලිය තුළ පාසල් දෙකේ ක්‍රීඩකයන් අතර විදුහල්පතිවරුන් අතර ආචාර්ය මණ්ඩලයන් අතර සියලු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපි මෙම ගිවිසුම අපි භාවිත කරනවා. ඒ වගේම අපේ පාසල් වලට ඇත්තටම බිග් මැච් සංකල්පය ආධුනිකයි. ඒ සඳහා සහභාගී වෙලා තියෙන තාම එක වතාවක් පමණයි. ක්‍රීඩාංගන වෙන් කිරීම, ඒ වගේම ක්‍රීඩාංගනයේදී හැසිරීම යනාදී සියලු කාරණාවලදී විදුහල්පති ගුරු අධීක්ෂණය යටතේ අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජයග්‍රහණ සැමරීම සඳහා අපි මාර්ගය භාවිතා කරන අපි බලාපොරොත්තුවක් නැහැ. නමුත් තරගයට පෙර යම් රට පෙළපාලියක් පොලිස් ස්ථානයේ අවසරයේ මත රට පෙළපාලියක නිරත වෙන්න විතරක් අපි බලාපොරොත්තු වෙනවා. කවුරුත් විදිහට තරගයේදී කණ්ඩායමක් විදිහට හොඳට සෙල්ලම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ජයග්‍රහණ ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ක්‍රීඩකයන් හැටියට අපිට මේක වැදගත් අවස්ථාවක්. ඒ වගේම ඉස්සරහට සෙල්ලම් කරන ඉන්න කට්ටියට මේක ලොකු අවස්ථාවක්. මේ තරගයෙන් අපේ කණ්ඩායමේ හොඳ පිළිගැවුම් පන්දියාන ඉන්නවා. තුනිලිය ක්‍රීඩකයන් ඉන්නවා. පූජන සිත් ආකාශ සේවාන් මේ වගේ පිළිගැවුම්
හොඳ තැනකට බලාපොරොත්තු මම දුටි වන්නට ජාතික පාසල් කණ්ඩායමේ නායකයා විකේ හංසියා අපේ සමග පාසල් කණ්ඩායමේ දානවලදී හොඳ තරගයක් නරකින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කණ්ඩායමේ කියන්නේ මෙයාලට පැවතුණු තරග සමගදී අපි කණ්ඩායමේ හොඳ මානසික මට්ටමේ සිටිනවා. විශාල සම්බන්ධයක් කරගෙන ඒ වගේම සුවඳ සහභාගී වෙලා අපි කණ්ඩායමේ මානසික මට්ටමේ සිටිනවා. අපි කණ්ඩායමේ ප්‍රධාන කරන මතනේ සමනේ උරුමයන්ගේ පස්සේ හොඳ දෙක ප්‍රබලයන් දෙක අපේ සමග සිටිනවා. ඒ වගේම ඉන්දියා ක්‍රීඩකයන් වශයෙන් අපි වසද දුර සහ කයිස්ක දිශාන් දෙවිදි දම්සි යනි ප්‍රබල ක්‍රීඩකයන් සමාන කණ්ඩායමක් තවසම සිටිනවා. දහනවෙනිදා රැඳ මාසෙකට හොඳ අධිවය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ඉන්න පුහුණුකරුවන් සමග අපි හොඳට ප්‍රෝග්‍රෑම් කරගෙන සිටිනවා. ඒ වගේම අපිට ගරුතුමෝ සාරාල ගන්නවා තරගාවේ ජයග්‍රහණ කිරීමට තාමත් කටයුතු ක්‍රීඩා කරනවා. ගල්ගමුව රේන්බෝ පැෂන් ආයතනය. මේ සුභාශිංසන රේන්බෝ පැෂන් ආයතනයේ අධිපතිතුමනි ඉලක් බණ්ඩාර මැතිතුමනි ඔබතුමාට දෙවනුවරට පැවැත්වෙන මහා සංග්‍රාමයේ අපේ පාසල ඉතාම මහා සංවිධානයෙන් යුතුව සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම මෙතනින් සංගතත් තවත් පාසල් දෙකේම ආරගෙන මාස දෙකක් යාමට පෙර මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා දෙවනි වරට පවත්වනු ලබන වන් මහා ටිකට් අරගේ සංවිධාන කටයුතු වලට සහයෝගය දැක්වීමට හැකියාව ලැබෙන පිළිබඳව මා සතුටුපත් වෙනවා. මා විශේෂයෙන්ම සිහිපත් කරනවා මීට මොහොතකට පෙර මාධ්‍ය සාකච්ඡාවේදී මම මතක් කළා මෙම වන්‍ය මහා සටන ආරම්භ වීමට පුරෝගාමී වෙලා තිබෙන්නේ පාසල් දෙකේ විදුහල්පතිතුරු දෙන්න. මාසෙන් ජාතික පාසලේ හිටපු විදුහල්පතිතුමා මේ වන විට වෙනස් සේවා ස්ථානයකට ගිහිල්ලා තියෙනවා වයපළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සම්පූර්ණකට එතුමාවත් මේ පාසලේ වර්තමාන විදුහල්පතිතුමාවත් මා මෙහිදී සිහිපත් කරනවා. ඔවුන් දෙදෙනා තමයි මේ වන්‍ය මහා සටනේ සංවිධාන සත්කාරත්වය මුලින්ම ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම පළමු මහා සටනේ සත්කාරකත්වය ලබාගෙන තිබෙන්නේ මේ පාසලයි. දෙවන වරට පවත්වන ලබන මෙම මහා සටනේ මේ වර්ෂයේ සත්කාරකත්වය දැරීමට මහසෙන් ජාතික පාසල සූදානම්. දෙවන වරට පවත්වන ලබන මේ වන්‍ය මහා සටන මෙම මාසයේ 19 වෙනිදා පෙරවරු 9:30ට නිගවැරදියේ මහසෙන් ජාතික පාසල් ක්‍රීඩාංගණයට පැවැත්වෙනවා. අපි ආරාධනා කරනවා මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට පාසල් දෙකේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙමව්පියන්ට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඔබ සැමට ආරාධනා කරනවා මේ තරගය නැරඹීමට පැමිණෙන හැටියට. ඒ වගේම මේ පාසල් දෙකේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගැනීම, ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කර ගැනීම, වර්තමානයේ දරුවන් අතර කය වෙහෙසා සහභාගී වෙන විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට දරුවන්ගේ පෙළඹවීම යොමු වීම ඉතාම අල්පයි. ඇතැම් වෙලාවට දරුවන් ක්‍රීඩාව සඳහා යොමු කරන්නේ නැහැ. මෙන්න මෙවැනි වාතාවරණයක් තමයි අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා මෙවැනි මහා ක්‍රිකට් තරගයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ තුලින් අපට හැකියාව ලැබිලා තියෙනවා පාසල් දෙකටම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉතාමත් කැමැත්තෙන් දරුවන් යොමු කර ගැනීමට. මා බලාපොරොත්තු වෙනවා මේ පාසල් දෙක පාසලක් වශයෙන් පවතින තුරාවට වන්‍ය මහා සටන අඛණ්ඩව අනාගතයේට කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වන්නේ ශක්තිය ලෝකීයටම පෙන්වන්න අපිට හැකියාව ලැබෙයි මතු දිනෙක. එතකොට අපිට සතුටු කඳු එලන්න පුළුවන් අපි මේ දාපු අඩිතාලය. වන්නේ තමයි දක්ෂයෝ ඉන්නේ. වන්නේට හැමදාම
බොහෝ වෙලාවට වන්නිය කියලාම අපි හංගඩු ගහන තැන තියෙනවා. ඒ නිසා ඒ හංගඩු ගැහිලි වලට හොඳ පිළිතුරක් අපිට දෙන්න පුළුවන්. හරිද? අපි ඒක වන්නියේ තියෙන අපේ ශක්තිය අපි එකතු කරගමු. අපි දුර්වලතා පරාජය කරමු. අපි අවස්ථා ගමු. නාදක ජයගෙන. හරිද? අපි මේ ශක්තිය පෙන්නමු. ඒ සඳහා අපිට සුවිශේෂී වූ හැකියාවක් තියෙනවා, සහයෝගයක් තියෙනවා. දිනෙන් දින මේක දියුණු වෙනවා. ඒ දෙස බලා සිටීමක්ම ඇත්තටම ගොඩක් සතුටුයි. ඔබේ ගමේ නගරේ සිදුවන අයිතියට අසාධාරණට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව දස අත නිවුස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.